හොඳයි අද be verb වල තුන්වෙනි පාඩම third lesson එක. අපි දන්නවා be verb කියලා කියන්නේ be කියන ක්‍රියාපදයේ අවස්ථා තුන. වර්තමාන අවස්ථාව, අතීත අවස්ථාව සහ අනාගත අවස්ථාව. වර්තමාන අවස්ථාව කතා කරා be කියන ක්‍රියාපදයේ තේරුම වෙනවා, තිබෙනවා, සිටිනවා කියන එක. ඒක වර්තමාන අවස්ථාවේ දෙන්නේ am is are විදිහට. අතීත අවස්ථාවේ දෙන්නේ was her ha were විදිහට. දැන් ඔක අපි පළවෙනි පාඩම් දෙකේ පැහැදිලි කරා. ඉතින් වැඩියෙන් කියන්න ඕනේ නැහැ. එතකොට අනාගත අවස්ථාව මොකද්ද? වෙනවා තිබෙනවා සිටිනවා කියන එකේ වේවි තිබේවි සිටීවි කියන එක. එතකොට වේවි තිබේවි සිටීවි කියනකොට be verb වල කරන්න එකම දෙයයි singular plural කියලා වෙනසක් නැහැ. subject එක එහෙම නැත්නම් කර්තෘ වෙනසක් නැහැ. will be කියලා එදෙනවා. be verb එක මුලට will එදෙනවා. සත්තු subject එක singular වුණත් plural වුණත් ඒක වචන වුණත් බහු වචන වුණත් ඒක කිසිම වෙනසක් නැහැ. will be කියලා තමයි යෙදෙන්නේ වේවි තිබේවි සිටීවි කියලා යම් දෙයක් කියන්න සිද්ධ වෙනකොට. ඔහු ගෙදර ඉඳීවි, පූ සපුටුවඩ සිටීවි, පොත මේසුර තිබේවි, ඔවුන්ට බඩගිනි වේවි, ඔවුන් ගුරුවරු වේවි, දොස්තරලා වේවි, ඔවුන් කරුණාවන්ත වේවි. ඔන්න ඔය අවස්ථා කිහිපෙනේ තියෙන්නේ. ඔහු මැනේජර් කෙනෙක් වේවි. එන්නේ අවස්ථා ටික කියනකොට වී කියලා වේවි කියලා කියනකොට තිබේවි කියලා කියනකොට සිටීවි කියලා කියනකොට සබ්ජෙක්ට් එක අදාළ කර්තෘ දැම්මා will be දැම්මා ඊතුරු අවස්ථාව යෙදුවා. ඔහුට බඩගිනි වේවි he will be hungry. මම එකම සබ්ජෙක්ට් එකක් විතරක් ගන්නම් මොකද ඕනෑම සබ්ජෙක්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන් will be එක්ක කියලා කියපු නිසා. ඔහුට බඩගිනි වේවි he will be hungry. ඔහුට ඔහු මැනේජර් කෙනෙක් වේවි he will be a manager. ඔහු ගෙදර ඉඳීවි he will be at home. ඔහු කරුණාවන්ත වේවි he will be kind. ඒ වගේම පූසා පුටු යට ඉඳීවි the cat will be under the chair. පොත මේසුර තියේවි the book will be on the table. ඔන්න ඔය විදිහට තමයි ඉතින්. දැන් අපි බලමු මේවා. ඔය දැන් පොසිටිව් අවස්ථාවනේ. වේවි කියන අවස්ථාවනේ. නොවේවි. ඒ කියන්නේ නෙගටිව් ෆෝම් එක. ඊට පස්සේ වේවිද පොසිටිව් ක්වෙස්චන් ෆෝම් එක. නොවේවිද නෙගටිව් ක්වෙස්චන් ෆෝම් එක කොහොමද දෙන්නේ කියලා. අපි එකම සබ්ජෙක්ට් එකක් අරගෙන ඒකේ අවස්ථා ටික කියමු. මොකද අනිත් හැම එකම ওই විදිහ තමයි දෙන්නේ. අපි ගමු he ඔහු ගෙදර ඉඳීවි he will be at home. ඔහු ගෙදර ඉඳීවි he will be at home. එතන මේක පොසිටිව් එක. ඔහු ගෙදර ඉඳීවි. ඔහු ගෙදර නොඉඳීවි. ඉන්න එකක් නැහැ කිව්වොත් බොහොම සරලයි. will එකට තමයි අපි not එක දාන්නේ. he will not be at home. මේක ඉතින් වචන ඇත් කරලා ලියන්න ඕන. he will not be at home. ඔහු ගෙදර නොඉඳීවි. ඉන්න එකක් නැහැ. ඒ වගේ තමයි පූසා පුටුවල ඉන්න එකක් නැහැ. the cat will not be on the chair. ඒ වගේම තමයි අනිත් හැම එකම. පොත මේසුර නොතියේවි කිව්වොත් the book will not be on the chair. ඔහු කරුණාවන්ත නොවේවි කිව්වොත් he will not be kind. ඒ වගේ තමයි හැමදේම. සමකව අපි will විතර මේ sentence එක විතරක් ගමු. ඔහු ගෙදර ඉඳීවි he will be at home. ඔහු ගෙදර නොඉඳීවි will එකට not දැම්මා he will not be at home. ඒ වගේම positive question form එක. මේ will be කියන්නේ වචන දෙකක්. කවදාවත් මේක එකට ලියන්නේ නැහැ. වචන දෙක ඈඩ් කරලා ලියන්න. positive question එක. positive question එකේදී ඒ කියන්නේ ඔහු ගෙදර ඉඳීවිද අපි අර am මිස්සා මුලට ගන්නවා වගේ මේ be එහෙම මුකුත් කරන්නේ නැහැ. will විතරක් ගන්නවා මුලට. ඔහු ගෙදර ඉඳීවි he will be at home. ඔහු ගෙදර ඉඳීවිද will he be at home. අන්න එහෙමයි. දැන් ඔහු ගෙදර නොඉඳීවිද කිව්වොත් he will be at home ඉඳීවි he will not be at home. හැබැයි කතා කරනවා will not එක කෙටි කරලා contraction form එකෙන් won't කියලා කතා කරනවා. කතා කරන්න පුළුවන් isn't aren't wasn't weren't වගේ මේක won't කියලා කතා කරන්න පුළුවන්. he will not be at home එක he won't be at home කියලා කතා කරන්න පුළුවන් won't be at home කියලා. won't නෙමෙයි won't. ඒක තව won't එකක් තියෙනවා අවශ්‍යයි කියන්න. ඕන කියන්න won't එකක්. උමනයි කියන්න. ඒක නෙමෙයි මේක. ඒකම શબ્දයකම pronunciation එක. හැබැයි අවස්ථාවට අනුව අපි අඳුර ගන්න ඕනේ මොකක්ද මේ කිව්වේ කියලා. ඔහු ගෙදර ඉඳීවි he will be at home. ඔහු ගෙදර නොඉඳීවි ඉන්න එකක් නැහැ he will not be at home. එහෙම නැත්නම් he won't be at home. ඔහු ගෙදර ඉඳීවිද will he be at home. එතකොට ඔහු ගෙදර නොඉඳීවිද ඉන්න එකක් නැද්ද කියලා අහන්නේ කොහොමද? will එකයි not එකයි දෙකම මුලට ගන්නවා. won't he be at home. එහෙම නැත්නම් will එක විතරක් මුලට අරගෙන not එක තියෙන්න අරිනවා. අපි පළවෙනි පාඩම් දෙකේ කරන විදිය කිව්වා. will එක විතරක් මුලට ගත්තා not එක තියෙන්න ඇරියා. will he not be at home. ඔහු ගෙදර නොඉඳීවි දානකොට ටිකක් formal ඒ විදිහ හරිට වඩා. ටිකක් formal. ඔහු ගෙදර ඉඳීවි he will be at home. ඔහු ගෙදර නොඉඳීවි
he will not be at home. won't කියලා කතා කරනවා. won't කියලා කතා කරනවා. he won't be at home. ඔහු ගෙදර ඉඳීවිද? will he be at home. ඔහු ගෙදර නොඉඳීවිද? won't he be at home. එහෙම නැත්නම් will he not be at home. ඔන්න ඔය විදිහට තමයි ඊටු සේරම දේවල් කියන්නේ. ඔහු මැනේජර් ඔවුන් මගේ යාළුවා මැනේජර් කෙනෙක් වේවි. my friend will be a manager. මගේ යාළුවා මැනේජර් කෙනෙක් නොවේවි වෙන එකක් නෑ. my friend will not be a manager. එහෙම නැත්නම් my friend won't be a manager. මගේ යාළුවා මැනේජර් කෙනෙක් වේවිද? will my friend be a manager. මගේ යාළුවා මැනේජර් කෙනෙක් වෙන එකක් නැද්ද? නොවිදීවිද? won't my friend be a manager. එහෙම නැත්නම් will my friend not be a manager. ඒ වගේම පොත මේසුර තියේවි. the book will be on the table. පොත මේසුර තියෙන එකක් නෑ, නොතියේවි. the book will not be on the table. එහෙම නැත්නම් the book won't be on the table. පොත මේසුර තියේවිද? will the book be on the table. පොත මේසුර නොතියේවිද? තියෙන එකක් නැද්ද? won't the book be on the table. එහෙම නැත්නම් will the book not be on the table. ඔන්න ඔය විදියට තමයි යෙදෙන්නේ. මේක මතක තියාගන්න ඕන. will not කෙටි කරපුවාම ලියවෙන්නේ WON apostrophe T won't නෙමෙයි won't කියලා શબ્ද වෙන්නේ. ඒ වගේම B එක යෙදෙන සෑම අවස්ථාවකම B එක තිබ්බ තැනම තියෙනවා. question form කරන්න කියලා මුලට ගන්න වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. ඕක තමයි future tense එක be verb වල. හරිම පහසුයි. පළවෙනි පාඩම් දෙක බැලුවාම මේක තවත් පහසු වෙයි. අපි ඊළඟ පාඩමෙන් WH question වලට WH words එක දෙන්නේ words එක දෙන්නේ කොහොමද කියලා be verb වල බලමු. be verb පාඩම ඉවරයි. විශේෂයෙන් මතක තියාගත යුතුයි අපි මේ යම් දෙයක් හෝ කෙනෙක් හෝ යම් තැනක ඉන්නවා හිටියා ඉඳීවි කියන එක be verb වලින් කියනවා කියවට ඒවා අපි දන්නා දේවල් විය යුතුයි. අපි කලින් කතා කර දේවල් විය යුතුයි. පොත මේසුර තියෙනවා, පොත් මේසුර තියෙනවා, පූසපුටු උඩ ඉන්නවා. මගේ යාළුවා ගේට්ටු ළඟ නෑ. ඒ කියන ඒවා අපි දැනගන්න දනින් කතා කරලා දන්න දේවල් විය යුතුයි. නැතුව පොතක් මේසුර තියෙනවා, පූසෙක් පුටු උඩ ඉන්නවා. ඒක ඒ විදිහට කියන්නේ මම කලිනුත් කිව්වා. ඒවා කියන්නේ there is, there are, there will be කියන අදහස් මේ පැටර්න් එකකින් තමයි ඒක කතා කරන්නේ. අපි ඒකත් ඊළඟට ඉගෙනගමු.